පාර්ලිමේන්තු මන්ත්‍රී වැල්ලවාය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපතිතුමිය චතුරි ගංගානි සහෝදරියගෙන්ද අපේ සංවිධායක උඩුමුගුර සහෝදරයා ඒ වගේම කුමාර සහෝදරයා අපේ සහෝදරයා ඇතුළු අපේ සහෝදරවරුන්ගෙන්ද අපේ මේ අවස්ථාවට පැමිණි ආදරණීය අපේ ගුරු බෞද්ධන්ගෙන් හා ප්‍රදේශවාසී ආදරණීය සහෝදර සහෝදරියන් සියලු දෙනාගෙන්ම අවසරයි. මේ අවස්ථාව ඇත්තටම හරි සතුටු දවසක්. අද හරි ලස්සන දවසක්. මේක ලස්සන දවසක් අපිට ලස්සන දවසක් වුණාට අපේ රටේ මේ අවස්ථාව ටිකක් ශෝකාකුල අවස්ථාවක් වුණත් අපිට හරි ලස්සන දවසක් කියලා කිව්වේ අපේ නිසම් සර් අපිට මතක් කරා ඉතිහාසයත් එක්කම ගොඩාක් දුක් විඳපු මේ පාර කැපුවේ කොහොමද? ඒ වගේම මේ පාර මගින් තිබ්බේ කොහොමද? දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඉදිරියට තියෙන තත්ත්වෙත් ඒතුමා පැහැදිලි කරා. ඉතින් ඇත්තටම ඒ ගැන සඳහන් කරනකොට මුලින්ම යන්න බැරිව තිබ්බ පාරක් අද අපේ ආණ්ඩුව යටතේ ජාතික ජන බලවේගයේ අපේ මන්ත්‍රීතුමියගේ මූලිකත්වයෙන් අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න තමයි අද අපි මේ අවස්ථාවට ඇවිල්ලා ඔබතුමන්ලට මේ පාරේ දෙවි විදිහට සමාරම්භක අවස්ථාව විදියට මේ සූදානම් වෙන්නේ. ඉතින් ඇත්තටම හරි සතුටුයි. මම ප්‍රදේශ සභාවට ගිහිල්ලා මාස 5ක් වගේ කාලයක් මුලින්ම කියන්න කැමති ප්‍රදේශ සභාවට තේරීපත් වෙලා මගේ පළමු වැඩේ විදිහට මම තෝරගත්තේ මේ සියඹලාගුණේ ප්‍රදේශයේ ඔබතුමන්ලට මතක ඇති මගේ පළවෙනිම වැඩේ. තාම මගේ වසමටවත් ඊට පස්සේ මගේ වසම උනාට කුරුගම ඒ වුණාට මේ කොට්ටාසෙම මගේ ඉතින් මේ අතර මගේ කොට්ටාසෙ විදිහට සියඹලාගුණේ මම පළවෙනිම තෝරගත්තා. ඊට පස්සේ රන්දේනී ප්‍රදේශයත් අන්තිමේටම තමයි මම කුරුගම ප්‍රදේශයේ තෝරගත්තේ. ඉතින් මගේ ආදරණීය ජනතාවට මොකද මගේ කියන ටික මම පැත්තකින් තියලා මේ හැමෝම මගේ තමයි. මම නියෝජනය කරන මම දැනට පදිංචි වෙලා ඉන්න කුරුගම ප්‍රදේශය පොඩක් පැත්තකට තියලා අනික් පැති ටික මම එකතු කරගත්තා. ඉතින් ඒ අතරත් මේ වෙන විටත් වැඩිපුරම ප්‍රතිපාදන ලැබිලා තියෙන්නේ මේ සියඹලාගුණේ ප්‍රදේශයට. ඒ වගේම වැඩි ප්‍රතිපාදන ඉදිරියට ලැබෙන්න තියෙන්නේ මේ සියඹලාගුණේ ප්‍රදේශයේ. ඉතින් මම නිතරම මේ පැත්තට මුලින්ම සම්බන්ධ වුණා. අපේ ආදරණීය සහෝදර සහෝදරී හිතන ඇති මුලින්ම නම් පත්වීමත් එක්ක මම මේ පැත්තට ආවා. දැන් ඉන්නේ නැහැ කියලා නැහැ. මම අර නිතරම එන්න යන මුලින්ම ආවත් ඒ දවස්වල මට රාජකාරී හරි අඩුවෙන් තිබ්බේ. වගකීම් හරි අඩුවෙන් තිබ්බේ. ඉතින් මම වසම් තුනේම සමබරව යන්න පුළුවන් හැම අවස්ථාවකම ගියා. මේ අවස්ථාව වෙන විට අධික වැඩ කටයුතු ගොඩක් එක තමයි ඉන්නේ. ඒ හින්දා තමයි මට නිතරම මේ පැතිවලට සහභාගී වෙන්න බැරි වෙන්නේ. හැබැයි මම නිතරම සහභාගී වෙන්නේ නැති වුණත් අපේ ඥානවීර සහෝදරයා ඉන්නවා. ඒ වගේම අපේ අනුරාධ සහෝදරිය ඉන්නවා. එතුමියත් එක්ක නිතරම දුරකථනයෙන් සහ සම්බන්ධ වෙමින් මේ ගම් ප්‍රදේශයේ ඔබ අපේ සහෝදර සහෝදරියන්ගේ අඩුපහඩු එහෙම නැත්නම් කෙරෙන්න තියෙන වැඩ නිතරම අපි සාකච්ඡා කරනවා බලනවා. අපිට පුළුවන් හැකි උපරිමයේ මේ පැතිවලට දෙන්න පුළුවන් උපරිම දායකත්වය දෙන්න අපි බලනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පුස්තකාලේ වැඩෙත් දැන් මේ ආරම්භ කරලා තියෙන්නේ. ඔබ තමුන්වහන්සේලාගේ ඔබ සහෝදර සියලු දෙනාගේ ආදරණීය දරුවන්ට කියවීම හුරු කරන්න. කියවීම තමයි මිනිසා සම්පූර්ණ කරන්නේ. ඉතින් ඒ කියවීම හුරු කිරීමේ මූලික අධියර විදිහට ඒ වගේම අපේ අනාගත දරු පරපුර ලස්සන නිදහස් ආකල්ප වලින් පිරිච්ච දරු පරපුරක් බිහි කිරීමේ උදාාරතර පරිමාර්ථය තමයි ඒ අපේ පුස්තකාලය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ. ඉතින් මට නිතරම මං කිව්වේ සහ සම්බන්ධ වෙන්න බැරි වුණත් මම නිතරම මේ පැති ගැන හොයලා බලනවා. ඒ වගේම මේ මගේ අතින් අපේ ප්‍රාදේශ සභාවෙන් කෙරෙන්න ඕන සියලු කටයුතු මං නොපිරියලා මේ පැත්තට ඉටු කරන්න උපරිම සහායක් දක්වනවා. ඉතින් ඇත්තටම මම ගොඩක් වෙලා කතා කරන්නේ අපේ ආදරණීය සහෝදරීට වෙනත් ප්‍රදේශයක වැඩ රාජකාරී කටයුතු සඳහා යාමට ඇති හින්දා නැවත වතාවක් කියනවා ආදරණීය සහෝදරීනි මම මේ පැතිවල නිතරම ආවේ ගියේ නැති වුණත් ආදරණීය සහෝදර සහෝදරියන් ගැන අපේ මේ ගම ගැන හැමදේ ගැනම මම නිතරම හොයලා බලනවා. පුළුවන් හැම අවස්ථාවකදීම මම සම්බන්ධ වෙන්න බලනවා.
ඉතින් අතිගරු ජනාධිපතිතුමාගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සැමටම උදා කරගෙන දීමේ උදාරතර පරමාර්ථයෙන් තමයි මේ අපි ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන්ම අපේ පවුල, ඒ කියන්නේ මගේ ළමයි සියලු දේවල් අපි පැසකලා අපේ ගම, ඒ වගේම අපේ කොට්ටාසේ, වැල්වාය ආසනේ, මොණරාගල දිස්ත්‍රික්කයේ ඒවා අපේ මේ මුළු රටම නියෝජනය කරගෙන ජීවිතේ උනත් පරදුවට තියලා ආදරණීය සහෝදර සහෝදරියන්ගේ උදායන පරමාර්ථ ඉෂ්ට කිරීමේ බලාපොරොත්තුෙන් තමයි අපි මේ පෙරට ඇවිල්ලා ඉන්නේ. ඔබලා අපි කෙරෙහි යම්කිසි විශ්වාසයක් ලැබුවද ඒ විශ්වාසය අබමල් රේණුවකින්වත් අඩු නොකර ඒ විශ්වාසය ඒ විදිහටම තබා ගනිමින් ඒ වගේම ඉදිරියටත් කරන්න පුළුවන් උපරිම හැකියාවෙන් වැඩ කටයුතු කරන්න උපරිම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවත් එක්කම නැවත වතාවක් කියනවා අතිගරු ජනාධිපතිතුමාගේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් ඔබ සැමට ළඟා කර ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.